සුබ දවසක් ඕගොල්ලෝ හැමෝටම. දැන් ගොඩක් දෙනෙක්ගේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ කොහොමද මේ පොලිස් රිපෝට් එක ගන්න කියලා. ඇත්ත වශයෙන්ම කිව්වොත් මේක ඩුබායි වලට ජොබ් වීසා යන අයට මේක අලුත් අත්දැකීමක්. මොකද මං හිතන්නේ අවුරුදු 18කට පස්සේ තමයි ඩුබායි රජයෙන් ලංකාවේ අයගේ පොලිස් රිපෝට් එකක් ඉල්ලන්නේ. එතකොට ඔයාලා ගොඩාක් අය ගොඩක් දේවල් කියනවා වෙන්න පුළුවන්. ඕගොල්ලන්ට හරියට ඒක කරගන්න තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මම දැන් උපදෙස් දෙන්න යන්නේ මගේ එම්ප්ලොයිමන්ට් වීසා වලට එන කට්ටියට කොහොමද මේ පොලිස් සහතිකය ලබා ගන්න කියලා. ඒකෙදි ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔයගොල්ලන්ගේ පාස්පෝර්ට් එකයි පාස්පෝර්ට් කොපි එකයි ID කොපි එකකුයි ගහගෙන යන්න ඕනේ ඔයගොල්ලන්ගේ අදාළ පොලිස් වසමෙන් පොලිස් කාර්යාලයට එතනට ගිහිල්ලා පොලිස් ස්ටේෂන් එකට ගිහිල්ලා එතන ඔයගොල්ලන්ගේ ගමට ඔයගොල්ලන්ගේ වසමට ඉන්න පොලිස් නිලධාරියව හම්බ වෙලා රික්වෙස්ට් කරන්න ඕනේ ඔයගොල්ලන්ට ඩුබායි රැකියාවකට යාම සඳහා පොලිස් සහතිකයක් ලබා ගැනීමට අවශ්‍යයි කියලා. ඒකට කියන්නේ good conduct certificate. එහෙම නැත්නම් police clearance certificate කියලා. ඩුබායි වලදී අපි ඒක හඳුන්වනවා PCC report එක කියලා. ඒක ලෝකේ හැම තැනම police clearance certificate එකට කියන්නේ PCC එක කියලා. එතකොට මේ PCC report එක ඔයා ඒ ගමේ පොලිසියේ පොලිස් නිලධාරියාගෙන් request කරනකොට ඒ මහත්මයාට කියන්න ඕනේ to whom it may concern කියලා දාන්න තැනට පුළුවන් නම් විතරක් සමහර අය ඒක කරලා දෙනවා සමහර අය කරලා දෙන්නේ නැහැ. ඔයගලන්ට request කරන්න පුළුවන් ඩුබායි එම්බසි එක ලංකාවේ තියෙන ශ්‍රී ලංකන් ඩුබායි එම්බසි එකට ඇඩ්‍රස් කරලා to whom it may concern කියන තැනට ඩුබායි එම්බසි ශ්‍රී ලංකා ද එම්බැසඩර් කියලා දාන්න කියලා කියන්න ඔයගලන්ට රික්වෙස්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ මතක ඇතුව ඒ පොලිස් නිලධාරියට කියලා ඔයගලන්ගේ ජාතික හැඳුනුම්පත් අංකයට තමයි ඒ පොලිස් රිපෝට් එක නිකුත් කරන්නේ. ඒකේ එයාට කියලා පුළුවන් නම් රික්වෙස්ට් කරලා OIC මහත්තයට හරි රික්වෙස්ට් කරලා ජාතික හැඳුනුම්පත් අංකයේත් සමගම ඔයගලන්ට පුළුවන් නම් ගුවන් ගමන් බලපත්‍ර අංකෙත් එතනම දාගන්න. එහෙම නැත්නම් එතන යටින් හරි කමක් නැහැ. නිල් පෑනකින් ඒක ලියාගන්න. සීල් එක ගහලා අස්සම් කරන තැනදී හරි එතන උඩදී හරි ඔයාගේ ගුවන් ගමන් බලපත්‍ර අංකෙත් එතන ලියාගන්න වෙනවා. මේක ඇවිල්ලා ගමේ පොලිසියෙන් ගන්නව නම් ඒ හම්බ වෙන අර රාජ්‍ය ලාංඡනෙත් එක්ක ඒ හම්බ වෙන පොලිස් නිල සහතිකයට good conduct certificate එකක් කියලා තමයි මේකට කියන්නේ. police clearance certificate එක කියලා කියනවා. ඒ දෙකම කියන්නේ එකකට. ඒ වගේම මේ නිලධාරියාගෙන් ඒ ලබා ගන්න good conduct certificate එක එමන් නැත්නම් police clearance සහතිකය, police නිෂ්කාශන සහතිකය ඒක අරගෙන ඕගොල්ලෝ යන්න ඕනේ ශ්‍රී ලංකාවේ MOFA එක කියන එකට. ඒ කියන්නේ Ministry of Foreign Affairs කියන එකට. ඒ Ministry of Foreign Affairs එක තියෙන කොළඹ වල ඔයගොල්ලෝ ලංකාවේ ඕනම තැනක ඉඳලා එනවා නම් මම ඒකේ address එකත් මේකේ attach කරන්නම්. ඒ MOFA එකට ගිහිල්ලා ඒ ගමේ පොලිස් නිලධාරියා දීපු ඒ ડોකියුමන්ට් එක එතන සර්ටිෆයි කරගන්න ඕනේ. රුපියල් 2000කට අඩු මුදලක් යන්නේ එතන සර්ටිෆිකේෂන් එකට MOFA එකෙන් ඇටෙස් කරගන්න ඕනේ දෙවෙනි කාරණාවට. ඒ Ministry of Foreign Affairs එකේදී ඕගොල්ලන්ට ලැබෙනවා QR කේතයක් එක්ක තමයි ඕගොල්ලන්ගේ සර්ටිෆිකේෂන් එක ඇටෙස්ටේෂන් එක වෙලා එන්නේ. එතනත් රාජ්‍ය ලාංඡනෙත් එක්ක වදිනවා අර ගමේ පොලිසියෙන් ගන්න පොලිස් සහතිකේ. ඊළඟට MOFA එක දෙවැනියට ඊට පස්සේ තුන්වෙනියට ඕගොල්ලන්ට ඒක නැවතත් සහතික කරගන්න යන්න තියෙනවා. ලංකාවේ තියෙන ඩුබායි එම්බසි එකට. ඒකත් තියෙන්නේ කොළඹමයි. ඉතින් උදේ පාන්දරම ගියාම කරගන්න පුළුවන්. මොකද ඩුබායි එම්බසි එක වෙනකොට වහනවා. උදේ පාන්දරම MOFA එකට ගිහිල්ලා එතනින් පස්සේ තමයි ඩුබායි එම්බසි එකට යන්න තියෙන්නේ. වරදවා ගන්න එපා. ඩුබායි එම්බසි ගිහිල්ලා MOFA යන්නේ නැහැ. MOFA ගිහින් තමයි ඩුබායි එම්බසි එකට යන්නේ. එතනදී මං හිතන්නේ එතන යනවා රුපියල් 20000කට වගේ අඩු මුදලක් යයි. කෝකටත් 25000ක් විතර තාගෙන යන්න කාඩ් එකට. එතන පේමන්ට් කරන්නේ ඔයගොල්ලන්ගේ වීසා කාඩ් එකෙන් හරි මාස්ටර් කාඩ් එකෙන් හරි විතරයි ඩුබායි එම්බසි එකෙන් ඔයගොල්ලන්ගෙන් පේමන්ට්ස් ගන්නෙ. අතේ ගිහිල්ලා කාසි ගෙව්වට ඒගොල්ලෝ ගන්නෙ නැහැ. ඉතින් එතකොට ඩුබායි එම්බසි එකෙන් අටෙස් කරගත්තට පස්සේ තමයි මේ පොලිස් රිපෝට් එක වීසා එක ඇප්ලයි කරන්න වැලිඩ් වෙන්නේ. මේ හැම කාරණාවකටම ඔයාට ඕන නම් උපරිම දවස් 3ක විතර කාලයක් යයි. ඉතින් ඉක්මනින් මේ සහතිකය ලබාගෙන මට ඉක්මනින් මේ සහතිකය ලැබෙන්න සැලසුවා නම් මට වීසා එක ඇප්ලයි කරන්න පුළුවන්. මොකද අර්ජන්ට් හයරින්ග්ස් ටිකක් තියෙන්නේ. මිස් වුණාට පස්සේ අපහු පසුතැවිලා වැඩක් නැහැ. ඒ නිසා මේ ගානට අතරම සුළු මුදලකට මේ වගේ එන්න හම්බ වෙන එකත් ලොකු දෙයක්. ඉතින් ඉක්මනින් මේ පොලිස් සහතිකය ගන්න වැඩ ටික කරලා පිළිවෙලට මට ඒක ලැබෙන්න සලසන්න. පොලිස් සහතිකය අරගත්තට පස්සෙත් කවුරු හරි ඒක මං කියන දේවල් තේරුම් නැත්නම් ඒකට ඊගාවට මොනවද කරන්න ඕනේ කියන එකත් මට කතා කරලා අහන්න. එමන් නැත්නම් මගේ ස්ටාෆ් එකේ කාට හරි මං ඕගොල්ලන්ව යොමු කරන්න. වැඩේ පිළිවෙල වෙනකම්ම හරිය නිසියාකාරව කරගන්න තමයි අවශ්‍ය. නිල වශයෙන් කරගන්න දේවල් නිසා ඒවා හරියට පිළිවෙලට ස්ටෙප් බයි ස්ටෙප් හරියට කරගන්න ඕගොල්ලන්ට දැනුවත්කම ලැබෙන්න ඕනේ. ඒ නිසා මේ කියන වොයිස් මැසේජ් එකේ තියෙන ඒවා තේරෙන්නේ නැත්තම්
අවශ්‍ය ලියකියවිල්ලට ලබා ගන්න ක්‍රමේ අපිට අමතලා අපිට ඔයගොල්ලන්ව කිසි කරදරයක් නැහැ. අපිව අමතලා හරියාකාරව ඒ වැඩේ කරගන්න අපෙන් ඔයගොල්ලන්ට ඒ අවශ්‍ය නීති උපදෙස් ගන්න. ස්තුතියි එහෙනම් හැමෝගෙම සුබ සිහින සැබෑවෙන වාසනාවන්ත අලුත් අවුරුද්දක් වගේම වාසනාවන්ත ජීවිත කාලයකට මුල පුරන්න යන ඕගොල්ලන්ට වාසනාවන්ත අනාගතයක් මම ප්‍රාර්ථනා කරනවා. EPAC අපි ඒ කියන්නේ Emirates Plus Emersonට අපි ඔයගොල්ලෝ වෙනුවෙන් අපේ හදවතින්ම ඔයගලන්ට උපකාර කරන්න මේ සේවය සපයන්න අපි බැඳිලා ඉන්නවා. ඉතින් ඒ නිසා ඕනම මොහොතක පැය 24 ඇතුළත ඕනම වෙලාවක අපි ඕනම කෙනෙක්ට ඔයගොල්ලෝ පොඩි මැසේජ් එකක් දැම්මහම අපි ඔයගලන්ව සම්බන්ධ කරගන්නවා. අපේ process එක ඉවර වෙනකම්ම සහ මෙහෙට ඇවිල්ලත් ඕගොල්ලන්ගේ ඒ නිල රැකියා කාලය තුල අවුරුදු 2 ඇතුළත මාසෙකට සැරයක් අපි ඔයගොල්ලන්ව මුණ ගැහෙන්න ඇවිල්ලා එහෙම නිකන් අතෑරලා දාලා අනාථ කරලා දාලා එහෙම ඉන්න මිනිස්සු නෙමෙයි. මාසෙකට සැරයක් ඔයගොල්ලන්ව මුණ ගැහිලා ඔයගොල්ලොත් එක්ක මූණට මූණ හම්බ වෙලා කතා කරලා ඔයගලන්ට තියෙන ප්‍රශ්න මොනවද කියලා ඒවත් බලලා විමසලා බලලා ඔයගලන්ව හොඳින් ඒ අවුරුදු දෙකක කාලය අපේ ඔයගලන්ගේ බලාපොරොත්තු වගේම අපේ රෙස්පොන්සිබිලිටි එක රයිට් ඒ දෙකම අපි ඔයගලන් වෙනුවෙන් දෙන්න සැදී පැහැදී ඉන්නවා. ස්තුතියි.